මලා දැන් ඔය ප්‍රශ්නේ මොකද්ද බං කරන්නේ? අනේ මන්ද බං මට නම් හිතා ගන්න බැරුව ඉන්නේ. බයික් එකේ ෆිනෑන්ස් එක මාස 3ක් කැරියස් බං. මේ දවස් ටිකේ වැඩක් නෑ බං. අතේ සතයක් වත් නෑ. නැත්තම් මං උඹට සල්ලි දෙනවා. ඒකනේ බං මලා මටත් මේ දවස් ටික ගොඩක් ප්‍රශ්න. ඔබ දන්නවනේ මලා. මං දන්නවා බං. උඹලා ළඟ තිබ්බනම් මට නොදී ඉන්නේ නෑ කවදාවත්. ඒකනේ බං. ආන් ආදිත් එනවා බං. ආපෝ ඉන්න තැන නම් මං ඉන්නේ නෑ බං. මං නම් යනවා යන්න. අඩෝ ඇයි බං ඒ? ඒව කතා කරලා වැඩක් නෑ බං. මම යනවා බං යන්න. ලාර කොහෙද බං මලා මං ආපු ගමන් ගියේ. අනේ මන්ද බං. උගේ බයික් එකේ ෆිනෑන්ස් එක මාස 3ක් කැරියස්ලු. ඌ බත් එක මොකක් හරි අවුලකින් දින්නේ. ඒක වෙන්නද බං ඌ යන්නේ නැත්තේ. අනේ මන්ද බං ඌ මාත් එක්කත් කී කියා හිටියේ බං උඹත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවා කියලා. මම නම් දන්නේ නැහැ බං ඌ මාත් එක්ක මොකටද අවුල් වෙන්නේ කියලා. ඌ එක දවසක් මගෙන් සල්ලි වගේ නම් ඉල්ලුවා. මට එදා එක දෙන්න බැරි වුණා බං. මගේ අතේ සතයක්වත් තිබ්බේ නැහැ. නැත්තම් මං කවදාවත් යාළුවෙක් උදව් නොකර ඉන්නේ නැහැ බං. ඔව් බං අපි ඒක දන්නවා. ඒක නෙමෙයිලා අර. ඌගේ බයික් එකේ මාස 3ක් කැරියස් කිව්වා නේද? මොකක් හරි කරලා ඒක උට බේරලා දෙමුද බං? මට මේ දවස් ටිකේ ජොබ් එක නැති හින්දා මං හොඳටම ලොස් වෙලා ඉන්නේ බං. ඒකට අවුලක් නැහැ බං. මගේ අතේ හැබැයි ලොකු ගාණක් නම් නැහැ. බයික් එකේ පොත තියලා හරි උට සල්ලි නම් දෙන්න පුළුවන්. හැබැයි මම දුන්නොත් නම් ඌ ගන්න එකක් නෑලා අර. මං ඌගේ account එකට සල්ලි transfer කරන්නම්. උඹ ඌට සල්ලි දැම්මයි කියලා ඌට කෝල් එකක් දාලා කියපන්කෝ. එතකොට ඌ ඒ සල්ලි වලින් බයික් එක බේරගනී බං. උඹට පුළුවන් නම් ලොකු දෙයක් ආදී මොනවාක් තු අපේ කානේ. ඔව් බං ආදී මේ වෙලාවේ ඌට ඒක ලොකු උදව් අබ්බා. අයියෝ ඔක මොකද්ද බං? යාළුවෙක් අමාරු වෙලා ඉන්න ලාව උදව් කරන්න වෙයි නම් අපෙන් වැඩකුත් නෑනේ. ලාරා මගේ බයික් එකේ ෆොටෝ ගස් තියලා සල්ලි ටික අරගෙන මම උඹට කෝල් එකක් දාන්නම්. උට මං සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නම්. උඹ ඊට පස්සේ උට කෝල් එකක් දාලා ගියපන්. උඹ උට සල්ලි දැම්මයි කියලා. හරි බං. එහෙනම් එහෙම කරමු අපි. ඒ ආදි කෝල් එකක් ගන්නවා බං. එහෙනම් වැඩේ හරියටි. ආන්සර් කරලා බලපන්කෝ. හෙලෝ ආදි කියපන්. ලාරා මගේ බයික් එකේ ෆොටෝ ගස් තියලා මම මලාට සල්ලි දැම්මා. උඹ මලාට කෝල් එකක් දාලා කියපන්කෝ පුළුවන් නම්. හරි බං ආදි මම මලාට කෝල් එකක් දීලා කියන්නම්කෝ. වැඩේ හරි නේද බං? හරි බං. ඌ සල්ලි දාලා අපි මලාට කෝල් එකක් දීලා කියමු. කෝල් කරන්න දෙයක් නැහැ බං. ආම්මලා එනවා. ඒ ලාරා කවි මගේ account එකට සල්ලි වගේක් වැල්ලානේ බං. උඹලාද බං මට සල්ලි දැම්මේ? අපි අතේ කොහෙන්ද බං එච්චර ලොකු ගාණක්? ඒකනේ බං. උඹ දන්නේ නැද්ද කොහෙන්ද වැටුනේ කියලා? කවුරු දැම්මද කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ මේ සල්ලි ටික මට ගොඩක් වටිනවා බං. මගේ බයික් එකේ ෆිනෑන්ස් එක මට දාගන්න පුළුවන් බං. මට ඒ හොඳටම ඇති බං. උඹට ඔය සල්ලි දැම්මේ ආදි බං. උගේ බයික් එකේ ෆොටෝ ගස් කියලා. ඌ මට කිව්වා බං උඹට කෝල් එකක් දීලා කියන්න කියලා. එතන ඌ ආවනේ බං. සිරාවටම ආදියාගේ බයික් එකේ ෆොටෝ ගස් තියලාද බං ඌ මට සල්ලි දැම්මේ? ඔව් බං ඌ බයික් එකේ ෆොටෝ ගස් තියලා තමයි උඹට සල්ලි දැම්මේ. මං ඌත් එක්ක කතා කරන්නේවත් නෑනේ බං. ඒත් ඇයි බං ඌ මට එහෙම උදව් කරේ? මොන දේ වුණත් අමාරු තැන්වලදී හොඳ යාළුවෝ කවදාවත් තනි කරන්නේ නැහැ බං. වරදින්න ඕනේ කවුද යාළුවෝ කියලා අපිට